හරි. අපි අද බලමු ගොඩක් දරුවෝ මෙතනත් වරද්ද ගන්න තැන. අපි ලාභ ප්‍රකාශයක් හදද්දී විකුණුම් අයභාරය ගන්නවා. මේක ඇත්තටම සරල දෙයක්. නමුත් මේ දේත් වරද්ද ගන්න අවස්ථා තියෙනවා සමහර දරුවෝ. අපි ලාභ හෝ අලාභ ප්‍රකාශයක් හදද්දී විකුණුම් අයභාරය ගන්නවා. මොකද්ද මේ විකුණුම් අයභාරය කියන්නේ? සමහර වෙලාවට මේ විකුණුම් ගිණුමේ ශේෂය විකුණුම් අයභාරය ලෙස ගන්න බෑ. ඒ මොන වගේ අවස්ථාවකද? අපි දැන් ඔයාට විකුණුම් ගිණුමක් ලැබුණොත් මේ විකුණුම් ගිණුමේ අපි හිතමු ශේෂය තියෙනවා රුපියල් 5000ක්. රුපියල් 5000ක්. අපිට ආපසු එවුම් ගිණුමකුත් තියෙනවා. ආපසු එවුම් ගිණුමක් තියෙනවා. මේ ආපසු එවුම් ගිණුමේ තියෙනවා රුපියල් 500ක්. එතන මේ වගේ තත්ත්වයක් තුල ඔබට ලැබෙන ශේෂ පිරික්සුමක විකුණුම් කියලා 5000ක් තියෙනවා බැර තීරුවේ ආපසු එවුම් කියලා 500ක් හර තීරුවේ තියෙනවා. එතකොට ඔය ඔබගෙන් ඇහුවොත් විකුණුම් අයභාරය කියන්නේ මොකද්ද? විකුණුම් අයභාරය කීයද කියලා එවැනි අවස්ථාවක ගොඩක් දරුවෝ උත්තර දෙන්නේ 5000යි කියලා. ඇත්තටම එතනදී විකුණුම් අයභාරය 5000 නෙමෙයි. අපි එතනදී විකුණුම් අයභාරය ගද්දී මේ විකුණුම් ගිණුමේ ශේෂයෙන් ආපසු එවුම් ගිණුමේ ශේෂය අයින් කරලා ගන්න ඕන. එහෙනම් එවැනි තත්ත්වයක් තුල විකුණුම් අයභාරය කියන්නේ 4500යි. එහෙනම් ඒක මතක තබා ගත යුතු තැනක්. විකුණුම් අයභාරය 4500යි. ගොඩක් ප්‍රශ්නවල අපිට උසස් පෙළ පළමු ප්‍රශ්න පත්‍රයේ වියදම් ආදායම් වෙන වෙනම හොයන්න තියෙන අවස්ථා තියෙනවා. අන්න ඒ අවස්ථාවල අපි ආදායම් මුළු ආදායම ගද්දී විකුණුම් ගිණුමේ ශේෂයෙන් ආපසු අඩු කරලා තමයි මුළු ආදායම කියන තැනට මේ විකුණුම් අයභාරය කියන එක ගන්න ඕනේ. එහෙම නොවුනොත් ඒ මුළු ආදායමත් වරදිනවා. ඒ නිසා මෙතන මතක තබා ගන්න තැනක් විකුණුම් අයභාරය. ඊට පස්සේ අපි විකුණුම් පිරිවැය අපි හිතමු 2500යි කියලා. විකුණුම් අයභාරයෙන් විකුණුම් පිරිවැය අඩු කරලා අපි දල ලාභය ගණනය කරගන්නවා. ඒ නිසා මතක ඇතුව විකුණුම් අයභාරය කියන්නේ ආපසුයුම් තියෙන අවස්ථාවක විකුණුම් ගිණුමේ ශේෂයෙන් ආපසුයුම් අඩු කළ පසු ලැබෙන අගය තමයි විකුණුම් අයභාරය.